2019 ලැප්ලාස් ට්‍රාන්ස්ෆෝම් ගාන ගත්තොත් ඒක ඇවිල්ලා තියෙන දෙවෙනි ප්‍රශ්නේ විදියට. එතකොට ඒකේ පළවෙනි එකේ අපිට ft කියන ෆන්ක්ෂන් එක දීලා තිනවා. අන්න ඒකේ ලැප්ලාස් ට්‍රාන්ස්ෆෝම් බලන්න තියෙන්නේ. එතකොට තියෙන්නේ ගුණිතයක් තියෙන්නේ. ඊවල 2t cos t කියන එක පාවිච්චි දීලා තියෙන්නේ. එහෙනම් අපි දන්නවා ෆස්ට් ෂිෆ්ටින් ප්‍රොපර්ටි එක පාවිච්චි කරලා මේ වගේ එකක් හදන්න පුළුවන්. එහෙනම් මම ලියලා දෙන fs සමාන lft l විදියට තියෙන ඊවල 2t cos t කියන එක ෆස්ට් ෂිෆ්ටින් ප්‍රොපර්ටි එක මම ආයේ සරයක් කියව ෆස්ට් ෂිෆ්ටින් ප්‍රොපර්ටි එකේදී කරන්නේ මෙන්න මේ වගේ e වල 2t e වල e ඝාතීය ශ්‍රිතයකුයි ft කියලා ෆන්ක්ෂන් එකක ගුණිතයක් තිබ්බොත් තමයි මෙන්න මේ ෆස්ට් ෂිෆ්ටින් ප්‍රොපර්ටි එක පාවිච්චි කරන්නේ. ඒකෙදි කරන්නේ ft කියන එකේ ලැප්ලාස් බලලා ft කියන එකේ ලැප්ලාස් ට්‍රාන්ස්ෆෝම් එක හොයලා අන්න ඒකේ s තියෙන තැනට මෙන්න මේ a වෙනුවට තියෙන අන්න ඒක s ඍණ දැන් මේකේ හැටියට නම් s ඍණ 2 s ඍණ 2 කියලා ආදේශ කරනවා s තියෙන හැම තැනටම. එහෙම ගත්තම මම fs විදියට මෙතන ගන්නවා s විදියට තියෙන්නේ ft විදියට තියෙන්නේ cos t නේ. එහෙනම් cos t එකේ ලැප්ලාස් ට්‍රාන්ස්ෆෝම් බලුවම අපි දන්නවා එන්නේ s බෙදීම s වර්ග ධන a වර්ග. එතකොට t තියෙන්නේ. එතකොට a වෙනුවට එන්න ඕනේ 1. එතකොට මම ලියනවා s බෙදීම s වර්ග ධන 1 කියලා. එහෙනම් දැන් මේකේ මේ s තියෙන හැම තැනටම අපි ආදේශ කරන්න ඕනේ s ඍණ 2 කියන එක. මොකද a විදියට තියෙන්නේ 2 නේ. එහෙනම් s ඍණ 2 ආදේශ කරන්න ඕනේ. එතකොට s ඍණ 2 බෙදීම s ඍණ 2 වර්ගය ධන 1. මෙතන මේක අන්ත තවදුරටත් සුළු කළා තමයි අවසාන උත්තරේ විදියට තියෙන්නේ s ඍණ 2 බෙදීම s වර්ග ඍණ 4 s ධන 5 කියන එක. හරි. එතකොට මේකේ දෙවෙනි ප්‍රශ්නේ ගත්තොත් දෙවෙනි ප්‍රශ්නේ විදියට ඇවිල්ලා තියෙන්නේ මේක 2i e වල -t ධන t ධන 2i sin 3i t කියන එක. මේකේ ලොකුවට හදන්න කියලා තියන්නේ ලැප්ලාස් වලදී මේ ටික වෙන් කරලා ලියාගෙන තියෙනවා 2i නියත පදත් එළියට අරගෙන 2i l e වල -t ධන l වල t ධන දෙවාරයක් l sin 3i t කියලා. ඊට පස්සේ මේ වල ලැප්ලාස් ටේබල් එකෙන් බලලා ලියන්න තියෙන්නේ. මම ඒක කියන්න යන්නේ. එතකොට නියත පදේ ගත්තොත් 2 බෙදීම s ධන 1යි නියත පද t කියලා තියෙන්නේ. මේක පොඩ්ඩක් බලන්න t වල n එකක් આવොත් n බෙදීම s ධන එකනේ t ඒතර මෙතන 1 තියෙන්නේ. 1 බෙදීම s වල වර්ගය එන්න ඕනේ. 1 බෙදීම s වල වර්ගය ධන 2 වැඩි කිරීම 3 බෙදීම s වර්ග ධන 3 වර්ගය එන්නේ 3 වර්ගය 9 කියලා ලියලා තියෙන්නේ. එතකොට අවසාන උත්තරය විදිහට එනවා fs සමානයි 2 බෙදීම s ධන 1 ධන 1 බෙදීම s වර්ගය ධන 6 බෙදීම s වර්ග ධන 9 කියන එක. හරි. ඒකේ තුන්වෙනි එක විදිහට අපිට ඇවිල්ලා තියෙන continuous Laplace transform බලන්න ft කියලා ෆන්ක්ෂන් දෙකක් තියලා තියෙනවා t බෙදීම k එකක් ඒ තමයි එක ෆන්ක්ෂන් එකක් අනිත් එක ft සමාන 1 කියන එක. සීමාව දීලා තියෙනවා බිංදුව ඉඳලා k වලට යනකම් අනිත් එක k වල ඉඳලා අනන්තයට යනකම්. එහෙනම් මම fs එක ලියලා තියෙනවා මුලින්ම බිංදුව ඉඳලා k වලට යද්දී e වල -st ft විදිහට තියෙන්නේ t බෙදීම k dt ධන k වල ඉඳලා අනන්තයට යද්දී e වල -st ft විදිහට තියෙන්නේ 1 dt. ඊට පස්සේ දැන් මේක කලින් 2020 ඇවිල්ලා තිබ්බ එකක්. ඒකේට වඩා පොඩ්ඩක් සංකීර්ණයි. මොකද 2020 ආව එකේ ප්‍රකාශන තුනක් තිබ්බා. අපි ප්‍රකාශන තුනෙන් ප්‍රකාශන දෙකක්ම බිඳුව වෙලා ගියා. දැන් මේකේ ප්‍රකාශන දෙකක් තියෙනවා. නම් මේ ප්‍රකාශන දෙකම අනුකලනය කරන්න ඕනේ. දැන් මේකේදී du යට dx විදිහට ගන්න, du යට dt විදිහට ගන්න ඕනේ. e වල -st කියන එක e වල -st තමයි du යට dt විදිහට ගන්නේ. v විදිහට ගන්නේ t වල t බෙදීම k කියන එක. මේක ඉතින් කොහොමද ප්‍රශ්න නැහැ. e වල -st අනුකලනය කරන්න තියෙන්නේ. ඒතර මම මේක ගත්තොත් මේකේ නියත පදේ මුලින් මේකේ යට නියත පදයක් තියෙනවා. නියත පදේ අනුකලනයෙන් එළියට ගන්න පුළුවන්. ඒ නිසා මම k කියන එක යට k කියන නියත පදේ එළියට ගත්තා. එතකොට දැන් අනුකලනය කරගෙන යන්න දෙන්නේ u වතාවක් v. u වතාවක් v ඍණ e වල -st බෙදීම s. එතකොට t කියන එක තමයි v විදිහට ගත්තේ t ඍණ අනුකල u වතාවක් dv යට dt එන්නේ u විදිහට එන්නේ e වල -st බෙදීම s. t කියන එක අනුකලනය කරාම 1යි. බිංදුව ඉඳලා k වලට යනකම්. ඊට පස්සේ ධන මේක අනුකලනය කරාම එන්නේ ඍණ e වල -st බෙදීම s. හරි. ඒක ඊට පස්සේ fs මම නියත පදේ එළියට ගත්තා මුලින්ම. එතකොට එක යට k ඍණ t වල e වල -st බෙදීම s ධන එක යට s ආයි මේක අනුකලනය කරන්න එපා. එතකොට ඍණ e වල -st බෙදීම s ධන ඍණ e වල -st බෙදීම s k වල ඉඳලා අනන්තයට යද්දී. එතකොට මේක සුළු කරාම එන එක තමයි මේ තියෙන්නේ
මෙතන සුළු කරාම එනවා e වල ඍණයි දැන් ඍණ e වල -st වල s වල වර්ගයක් එනවා. දැන් මෙතන සීමාව ආදේශ කරද්දී මුලින්ම ආදේශ කරන්න ඕනේ k කියන එක. එතකොට k e වල ඍණ k s බෙදීම s ඍණ මේකට ආදේශ කළාම ඍණ k s වල බෙදීම s වර්ග ධන බිඳුවනේ ආදේශ කරන්නේ. t වෙනකොට බිඳුව ආදේශ කරන්න ඕනේ. පළවෙනි එක ආදේශ කරාම හරිය මේක එනවා. මේකේ t වෙනකොට බිඳුව ආදේශ කරාම මේ පළවෙනි එක කැපිලා යනවා. ඊට පස්සේ මෙතනින් එන්නේ අපි ආදේශ කරන්නේ ඍණ කියලානේ. ඍණ දෙවෙනි පහළ සීමාවනේ ආදේශ කරන්නේ. එතකොට ඒ ඍණයි මෙතනින් එන ඍණයිත් එක්ක ධන වෙලා මෙතනට තමයි මෙතන බිඳුව ආදේශ කරන ඍණ e වල බිඳුව. ඕනම එක බිඳුනි බල එකයි. එහෙනම් එක බෙදීම s වර්ගය කියලා එනවා. ඊට පස්සේ මේකෙත් සීමාව ආදේශ කරන්න තියෙන්නේ අනන්තය ආදේශ කරාම e වල ඍණ අනන්තය. e වල ඍණ අනන්තයක් අපි දන්නේ එකයට e වල අනන්තය කියලා මට ලියන්න පුළුවන්. මොකද මෙතන ඉන්නේ e වල මයිනස් අනන්තය කියන එක. ඕක මට ලියන්න පුළුවන් එකයට e වල අනන්තය කියලා. ඕනම එකක අනන්තෙනි බලය කියන්නේ අනන්තයයි. එක බෙදීම අනන්තය කියලා කියන්නේ බිඳුවයි. එක බෙදීම අනන්තය කියලා කියන්නේ බිඳුවයි. ඕනම විශාල සංඛ්‍යාවකින් බෙදුවම ඒක බිඳුවක් කියලා යනවා. විශාලම සංඛ්‍යාවකින් බෙදුවම බිඳුවක් කියලා යනවානේ. එහෙනම් අනන්තයෙන් ඉන්නේ නැහැ. ඊට පස්සේ ඍණ e වල ks බෙදීම s. ඒ ඍණයි මේ අනුකලනය කර දාන ඍණත් එක්ක මෙතන ධන වෙලා දිනවා e වල ඍණ ks බෙදීම s. මේක සුළු කරගෙන යද්දී ඔයාලට තේරෙයි මේ ධන ඍණ ආවේ කොහොමද කියලා කියද්දී පැටලෙන්න පුළුවන්. සුළු කරලා බලන්න. එතකොට ධන ඍණ එන විදිය තේරුම් ගන්න පුළුවන්. ඊට අවසාන උත්තරේ ඉදිරියට තියලා තියෙනවා ඍණ e වල ඍණ ks බෙදීම s. ඍණ e වල ඍණ ks බෙදීම ks වර්ග ධන 1 බෙදීම ks වර්ග. මොකද මේ k එකෙන් ඔක්කොම ගුණ කරලා තියෙන්නේ ධන e වල ඍණ ks බෙදීම s. ඔයාලට ඕන මේකෙත් මේ s එකක් පොදුයි කියලා s පදයක් පොදු හරය විදිහට අරගෙනත් ඕනනම් තියන්න පුළුවන්. මම එහෙම තියලා නැහැ. එහෙනම් අවසාන උත්තරේ විදිහට මෙන්න මේක තමයි තියන්න තියෙන්නේ. ඊට පස්සේ ඒකේ හතරවෙනි ප්‍රශ්නේ විදිහට දීලා තියෙන්නේ fs ෆන්ක්ෂන් එකක්. මේකේ ඉන්වර්ස් ලැප්ලාස් ගන්න 9s ඍණාට බෙදීම s වර්ග ඍණ 2s කියන එක තමයි දීලා තියෙන්නේ. එතකොට මේක ගත්තාම මේකේ ft විදිහට L ඉන්වර්ස් මම මෙතන s එකක් පොදුයි කියලා අරගෙන දිනවා s බෙදීම s ඍණ 2. ඊට පස්සේ මේකේ බින්න බවක් කඩන්න ඕනේ. s තාවක් s ඍණ 2 කියන එකේ බින්න බවක් ඇදුවම අපිට එනවා a බෙදීම s ධන b බෙදීම s ඍණ 2. a ට එනවා 4ක් b ට එනවා 5. එතකොට මට ලියන්න පුළුවන් 4 බෙදීම s ධන b වෙනුවට ආයි 5නේ 5 බෙදීම s ඍණ 2 කියලා. එතකොට ft කියලා කියන්නේ L ඉන්වර්ස් 4 බෙදීම s ධන L ඉන්වර්ස් 5 බෙදීම s ඍණ 2. එතකොට ft කියලා කියන්නේ හතර නියත පදේ ගත්තොත් 1 s කියලා කියන්නේ අපි දන්නවා k වගේ මේ k බෙදීම s. k වෙනුවට මෙතන තියෙන්නේ 4. එහෙනම් 4 බෙදීම s ආවොත් එහෙම තියන්න ඕනේ k කියලා මේ. k කියලා තියන්න එහෙනම් නියත පදේ තමයි 4. ඊළඟට මම අරන් දෙනවා 5 පොදු හරයක් දෙලා 1 s ඍණ 2. 1 s ඍණේ හැඩේ තියෙන්නේ එහෙනම් e වල 2t කියලා තියෙන්නේ. මේ 5 නියත පදේ තියෙන නිසා 5යි e වල 2t. ඒක තමයි එතකොට උත්තරේ විදිහට තියන්න වෙන්නේ. ඊට පස්සේ අන්තිම කොටස ගත්තොත් අන්තිම ප්‍රශ්නෙට වෙලා තියෙන්නේ fs 3s ධන 4 බෙදීම s වර්ග ධන 9 කියන එකේ ලැප්ලාස් ඉන්වර්ස් ලැප්ලාස් ගන්න. එතකොට මම ලියලා දෙනවා 3s ධන 4 බෙදීම s වර්ග ධන 3 වර්ගය කියලා මට මේක ලියන්න පුළුවන්. ඊට පස්සේ මේක කොටස් දෙකකට කඩා ගන්න පුළුවන්. 3s බෙදීම s වර්ග ධන 3 වර්ග ධන 4 බෙදීම s වර්ග ධන 3 වර්ග කියලා. ඊට පස්සේ මේකෙන් මම මේ නියත පද එළියට අරගෙන තියෙනවා s බෙදීම s වර්ග ධන 3 වර්ග මේ s බෙදීම s වර්ග ධන a වර්ගය හැඩේ තියෙන්නේ මේ හැඩේ තියෙන්නේ s බෙදීම s වර්ග ධන a වර්ග s බෙදීම s වර්ග ධන a වර්ග තියෙන. ඒ නිසා මට cos කියලා ලියත හැකි. මෙතන 3i cos 3i t කියලා ලියත හැකි. මෙතන ගත්තොත් තියෙන්නේ මම මේ 4 කියන එක පොදු හරය විදියට එළියට ගත්තාම ඉතුරු වෙනවා 1 බෙදීම s වර්ග ධන 3 වර්ගය කියන එක. 1 බෙදීම s වර්ගය ධන 3 වර්ගය කියලා එකක් නැහැ. a බෙදීම s වර්ගය ධන a වර්ගය නම් දෙනවා. එහෙනම් මෙතනත් 3ක් හදා ගන්න පුළුවන්. මම 3ක් අතින් දාලා ඒ 3 කැපිලා යන්න හරයට 3ක් දානවා. එතකොට 4 බෙදීම 3යි sin 3t කියලා මට තියන්න පුළුවන් අවසාන උත්තරේ. එහෙනම් ft කියලා අන්තිමට එන්නේ 3i cos 3t ධන
3 cos 3 t ධන 3 cos 3 t ධන 4 බෙදීම 3 sin 3 t කියන එක.